මම හිතන්නේ මේ හරි. අපි සමේ පිටුව. මේ අහන්නු ටිමාෂා මාව බඳ වෙලා වගේ පේන්නේ අවුලක් නැහනේ. ටිමාෂා බඳ වෙලා වගේද පේන්නේ කොහොමද? ප්‍රශ්නයක් නැහනේ. හරි හරි. 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 අපිට කතා කරන්න තියෙන්නේ මේ කාර්යක්ෂමතාවය ඵලදායීතාවය කතා කරලා ඉවර කරා. ඵලදායීතාවය කියලා කිව්වේ නිශ්චිත කාලච්ඡේදයක් තුළ නිමවුම් හා යෙදවුම් අතර තියෙන අනුපාතික සම්බන්ධතාවය. හරි. ඒතර මේ අපි ඒක පූර්ණ ඵලදායීතාවය සහ ආංශික ඵලදායීතාවය කියලා කොටස් දෙකක් කතා කරා. පූර්ණ ඵලදායීතාවය කියලා අපි කතා කරේ සමස්ත නිමවුම බෙදනවා යොදාගත්ත යෙදවුම් වලින්. හරි. ඒ සමස්ත ඵලදායීතාවය නැත්නම් පූර්ණ ඵලදායීතාවය. හරි. තව එකක් කතා කරා අපි ආංශික ඵලදායීතාවය කියලා. කොටස් තුනකින් කතා කරා ශ්‍රම ඵලදායීතාවය ඊටසේ අමුද්‍රව්‍ය ඵලදායීතාවය සහ යාන්ත්‍රික ඵලදායීතාවය. හරි. හරි. යන්ත්‍රවල. පුතේ ඉතින් අපි දැන් කතා කරන්නේ මේ ඵලදායීතාවය වර්ධනය කරගන්න ගන්න පුළුවන් තාක්ෂණික ක්‍රම. හරි. තාක්ෂණික ක්‍රම සිලබස් එකේ කියලා දිනවා හතරක්. ඒ හතර ගැන තමයි කතා කරන්න යන්නේ. ඊට අමතරව මේ ටියුට් එකේ තව දෙකක් වගේ දීලා තියෙනවා. හරි. හරි. දැන් පුතේ එකක් තමයි මේ CAD. හරි. CAD. අපි ඒක සිංහලෙන් දිගට කියනවා පරිගණක ආධාරක. CAD පරිගණක ආධාරක නිර්මාණකරණය. පරිගණක ආධාරක නිර්මාණකරණය. හරි. පුතේ මේකෙදි වෙන්නේ මේකයි. හරි. දැන් සාමාන්‍යයෙන් පරිගණක යොදාගෙන හරි භාණ්ඩ ඩිසයින් කිරීමක් කරනවා නැත්නම් නිර්මාණය කිරීමක් කරනවා නම් අපි ඒකට කියනවා පරිගණක ආධාරිත නිර්මාණකරණය කියලා. ඒ කියන්නේ මේකයි. දැන් ඉස්සර පුතේ සාමාන්‍යයෙන් ගෙවල් සැලසුම් සකස් කරද්දී කොලයක් අරගෙන ඒකෙදි සාමාන්‍ය මේ ගෙදර සැලසුම් ප්ලෑන් එක යන්නේ. හරි. හැබැයි වර්තමානයේ විදිහේ ඒක වෙනස් වෙලා තියෙනවා. හරි. සම්පූර්ණයෙන්ම මේ AutoCAD වගේ software භාවිතා කරලා පරිගණක තිරයක හරි සම්පූර්ණ නිවාසයක් සැලසුම් කරන්න පුළුවන්. තේරුණාද? දැන් අපි ගත්තොත් එහෙනම් කොලයක ඇඳුත් එහෙම. උදාහරණයක් ගන්න මෙහෙම. දැන් අපි මෙහෙම කොලයක ඇඳුත්. හරි. මෙහෙම කොලයක ඇඳුත් මේ කොලේ සාමාන්‍ය අර මේ උඩින් දල සැලසුම විතර බලා ගන්න පුළුවන්. හරි. හැබැයි දැන් ඔය AutoCAD වගේ ඔප්ෂන් භාවිතා කරලා හරි ඒ වගේ software භාවිතා කරලා ගයක් සැලසුම් කරපුවාම ගේ සාමාන්‍යයෙන් ඉස්සරහින් පේන්නේ කොහොමද? පැත්තෙන් පේන්නේ කොහොමද? උඩින් බැලුවොත් පේන්නේ කොහොමද? යටින් බැලුවොත් පේන්නේ කොහොමද? ඔය ඕන විදිහට බලා ගන්න පුළුවන්. තේරුණාද? එතකොට මේ නිවාස සැලසුම් හදද්දි වගේම ඔය නිෂ්පාදිත නිර්මාණය කරද්දි ඒ කියන්නේ සෙල්ලම් බඩු අපි තව ගත්තොත් එහෙම ඔය කාර් ඒ වගේව ඩිසයින් කරද්දි යොදාගන්නේ පරිගණක
sorry පරිගණක භාවිතා කරලා තමයි ඒව නිර්මාණය කිරීම කරන්නේ. තේරුණාද? මහපො කියන්න පරිගණක ආධාර කරගෙන නිවාස සැලසුම් හදන එක. හරි. විවිධ නිෂ්පාදිත සැලසුම් කරන එක. හරි. නැත්නම් ඩිසයින් කරන එක, නිර්මාණය කරන එක. ඒකට කියනවා අපි පුතේ මේ පරිගණක ආධාරක නිර්මාණකරණය කම්පියුටර් ඇඩෙඩ් ඩිසයින් කියලා කියන්නේ. හරි. ඒක කෙටි කරලා කියනවා CAD කියලා. හරි. CAD. හරි. මම හිතනවා ඒක අවුලක් නැහැ කියලා පරිගණකය දාගෙන නිෂ්පාදිත නිර්මාණය කිරීම. හරි. ඒක තමයි පුතේ CAM. හරි. CAM. දෙවෙනි CAM. හරි. පුතේ මේක කියන්නේ අපි පරිගණක ආධාරක නිර්මාණකරණය. sorry. නිෂ්පාදනය. පරිගණක ආධාරක නිෂ්පාදනය. හරි. පරිගණක ආධාරක නිෂ්පාදනය කියලා කියන්නේ මේකයි පුතේ. හරි. පරිගණක භාවිතා කරමින් ප්‍රොඩක්ට් එක නැත්නම් මේ නිෂ්පාදිතය නිෂ්පාදනය කරනවා. හරි. ඉතින් මෙහෙම හිතන්නකෝ. උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම මෝටරත නිෂ්පාදනයේදී වගේම අලුත්වැඩියා කරන්නේ. හරි. පරිගණක යොදාගෙන තමයි අලුත්වැඩියාව සහ නිෂ්පාදනය කරන්නේ. හරි. සමහරකට පොඩි නිකන් සියුම් කොටස් තියෙනවනේ. ඒක අපි අතින් කරලා බැලන්ස් කරනවට වඩා දැන් ඔය සමහරකට මේ වාහනවල එහෙම මේ ෂොකට් එහෙම බැලන්ස් කරද්දී අතින් බැලන්ස් කරන්නේ නැහැ. හරි. ඒක බැලන්ස් කරන්නේ සමහරක් වෙලාව මැෂින් වලින්. තේරුණාද? අතින් හරියට කරන්න බෑ. හරි. ඒ වගේ තැන්වලදී නම් පරිගණක තාක්ෂණය යොදා ගන්නවා. හරි. භාණ්ඩයක් නිර්මාණය කිරීමේදී පරිගණක තාක්ෂණය යොදා ගන්නවා නම් නැත්නම් භාණ්ඩයක් නිෂ්පාදනය කිරීමේදී හරි භාණ්ඩයක් නිෂ්පාදනය කිරීමේදී පරිගණක තාක්ෂණය උපයෝගී කර ගන්නවා නම් අපි ඒක කියනවා පරිගණක ආධාරක නිෂ්පාදනය කියලා. මොකද කියන්නේ? පරිගණක ආධාරක නිෂ්පාදනය. භාණ්ඩයක් නිෂ්පාදනය කිරීම සඳහා පරිගණක තාක්ෂණය භාවිතා කිරීම. හරි. මම හිතනවා ඒක අවුලක් නැහැ කියලා. එහෙනම් කොටස් තුනයි. හරි. දෙකයි. ඊළඟ තමයි පුතේ තුන්වෙනි එක සිම්. හරි. පුතේ මේකෙදි වෙන්නේ මෙහෙමයි. හරි. මේකෙදි පරිගණක ආධාරක නිර්මාණකරණය වගේම පරිගණක ආධාරක නිෂ්පාදනය. ඒ කියන්නේ ප්‍රොඩක්ට් එකක් නිර්මාණය කිරීම සහ නිෂ්පාදනය කිරීම කියන කොටස් දෙකම පරිගණක හරහා වෙනවා නම් මම හබෝ කියන්නම් නිෂ්පාදිත නිර්මාණය කිරීම වගේම නිෂ්පාදිත නිෂ්පාදනය. හරි. ප්‍රොඩක්ට් එකක් නිෂ්පාදනය කිරීම පරිගණක ආධාර කරගෙන සිදු කරනවා නම් හරි. අපි ඒකට කියන්නේ පරිගණක සමෝදානිත නිෂ්පාදනය කියලා. හරි. පරිගණක සමෝදානිත නිෂ්පාදනය. සමෝදානිත නිෂ්පාදනය. හරි. ඒ කියන්නේ ප්‍රොඩක්ට් ඩිසයින් කරන එක වගේම නිෂ්පාදනය කිරීමක් කරන්නේ පරිගණක යොදාගෙන. හරි. එහෙනම් අපි ඒකට කියනවා පරිගණක සමෝදානිත නිෂ්පාදනයක් කියලා. හරි. අන්තිම එක තමයි පරිගණක අංකිත පාලනය. අන්තිම එක පරිගණක අංකිත පාලනය. පරිගණක අංකිත පාලනය. පරිගණක අංකිත පාලනය. හරි. මේකද වෙන්නේ පුතේ සාමාන්‍ය සියුම් කොටස් තියෙනවා දැන් අපි ගත්තොත් එහෙම ලියවන පට්ටල් කියලා තියෙනවා. මම පුතේ උඩේ උදාහරණයක් කිව්වේ නෑනේ. හරි. මේකට අපි උදාහරණයක් කියුට් එක මතක කරමු. දැන් ඉතින් මේක කතා කරන්න. හරි. පරිගණක අංකිත පාලනය කියලා කියන්නේ පුතේ මේකයි. ඔය දැන් ඔය විවිධ මේ තියෙනවනේ මෝටර තනම්මනම් වල හරි එන්ජින් හදද්දී ඒ වගේ එන්ජින් වල මේ කොටස් අර හදන්න. ඒ කියන්නේ දැන් හිතන්න ගෙවිලා තියෙනවා කියලා. හරි. එන්ජින් ගෙවිලා තියෙද්දී ඒ වගේ කොටස් අහපුව අලුතෙන් හදන්න එපා. හරි. ඒ වගේ අලුතෙන් හදද්දී ඒ කියන්නේ සියුම් වැඩ තියෙන්නේ. හරි. චූටි පොඩි වැඩ එහෙම ඉස්සෙන්න පාත් වෙන්න බැරි වැඩ. තේරුණාද? එහෙම වුණාම අන්න ඒ වගේ අර අපි එකක් කියනවා මේ ලියවල පට්ටල් සෑදීමේදී හරි වෙන්න මේ විදිහට පරිගණක අංකිත පාලනයක් සිදු කරනවා. ඒ කියන්නේ අපි පරිගණක යොදාගෙන යම්කිසි අංකනයක්
ඒ කියන්නේ අංක ගණිතමය විදිහට දත්ත ඇතුළත් කිරීමක් කරනවා. හරි. දැන් හිතන්නකෝ මිලිමීටර් 5ට. හරි. මෙන්න මේ ඉංජි මේ කොටස කැපෙන්න ඕනේ. තේරුණාද? එහෙම කියලා දුන්නාම පරිගණකයෙන් අදාළ මැෂින් එකට සංඥාව ලබා දෙනවා. හරි. ඊට පස්සේ මිලිමීටර් 5ටම ඒ යකඩ කැවල හැපෙනවා. හරි. ඔක අපිට අතින් කරන්න ගියොත් එහෙම හරියට කරගන්න බැරි වෙනවා. තේරුණාද? එහෙනම් පුතේ පරිගණක යොදාගෙන ඒ විදිහට ලියවන පට්ටල් වගේ දේවල්. හරි. නිෂ්පාදනය කිරීම වගේම සැකසීම කරනවා නම්. හරි. යම්කිසි අංකමය වශයෙන් අවශ්‍ය අපි කියමු අවශ්‍යතාවයේ ඇතුළත් කළා. ඒ මැෂින් එකෙන් අර චූටි සියුම් කොටස් වගේ දේවල්. හරි. පරිගණක ආධාර කරගෙන සිදු කරනවා නම්, ඒ කියන්නේ සැකසීම හෝ නිෂ්පාදනය සිදු කරනවා නම් අපි ඒකට කියනවා පරිගණක අංකිත පාලනයක් කියලා. හරි. හරි. මම ඔබ එකපාරට කියන්න. හරි. අහගන්න. හරි. ඔබ අහගන්න. දැන් පුතේ මේ එකක් තමයි කැයි. හරි. අපි මේ කතා කරන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය ඵලදායීතාවය වැඩි කරන්න අපිට භාවිතා කරන්න පුළුවන් තාක්ෂණික ක්‍රම හතරක් ගැන. හරි සිලබස් එකේ හතරයි. එක තමයි CAD. හරි. කම්පියුටර් ඇඩෙඩ් ඩිසයින්. හරි. මේක අපි කියන්නේ පරිගණක ආධාරක නිර්මාණකරණය කියලා. හරි. මේකෙදි වෙන්නේ මේකයි. හරි. පරිගණකයක් උපයෝගී කරගෙන අපි නිෂ්පාදිත නිර්මාණය කිරීම කරනවා නම්. හරි. නිවාස සැලසුම් හදනවා, වාහන ආකෘති හදනවා, යම් එක සෙල්ලම් බඩු වල ආකෘති හදනවා. ඒ වගේ දේවල් අපි පරිගණක යොදාගෙන නිර්මාණය කිරීමක් කරනවා නම් අපි ඒකට කියනවා CAD කියලා. හරි. පරිගණක ආධාරක නිර්මාණ කරන. ඩිසයින් කියන තමයි D තියෙන්නේ. හරි. දෙවෙනි එක computer aided manufacturing. හරි. computer aided manufacturing සිංහලෙන් කියනවා පරිගණක ආධාරක නිෂ්පාදනය. හරි. පරිගණක ආධාරක නිෂ්පාදනයේදී වෙන්නේ පුතේ මැෂින් යොදාගෙන නිෂ්පාදන කටයුතු සිදු කරන පරිගණක උපයෝගී කරගෙන. හරි. මැෂින් වලින් වැඩ වෙන්නේ. හැබැයි මේ මැෂින් වලට පරිගණක ලින්ක් කරලා තියෙනවා. හරි. පරිගණක වලින් තමයි මේ මැෂින් ඔක්කොම පාලනය කරන්නේ. තේරුණාද? එහෙනම් ප්‍රොඩක්ට් එකක් නිෂ්පාදනය කිරීම සඳහා පරිගණක තාක්ෂණය භාවිතා කරනවා නම් අපි ඒකට කියනවා CAM කියලා. හරි. පරිගණක ආධාරක නිෂ්පාදනය කම්පියුටර් ඇඩෙඩ් මැනුෆැක්චරින් කියලා කියනවා. හරි. ඊළඟට SIM. හරි. කම්පියුටර් ඉන්ටිග්‍රේටඩ් මැනුෆැක්චරින්. හරි. ඒ කියන්නේ පරිගණක සමෝදානිත නිෂ්පාදනය. හරි. පරිගණක සමෝදානික. sorry නිත නෙමෙයි නික. හරි. පරිගණක සමෝදානික නිෂ්පාදනය. හරි. මේකෙදි පුතේ වෙන්නේ අර දෙකම. මොකක්ද දෙකම? නිෂ්පාදනය වගේම. හරි. නිෂ්පාදනය ඒ වගේම නිර්මාණය. දෙකම පරිගණක යොදාගෙන සිදු වෙනවා නම් අපි ඒකට කියනවා පරිගණක ආධාරක පරිගණක සමෝදානික නිෂ්පාදනය කියලා. හරි. කොටස් තුනක් කිව්වා. හතරවෙනි එක තමයි පුතේ පරිගණක අංකිත පාලනය. ඒ කියන්නේ පුතේ දැන් මෙහෙම හිතන්නකෝ. දැන් අපි මෙහෙම ගමු. හරි. බයික් එකේ එන්ජින් එකේ දැතිරෝධ තියෙනවනේ. තේරුණාද? දැතිරෝධයක් කියන එක අපිට අතින් අර මේ පීරක් අරගෙන ගාලා කපන්න බෑ. තේරුණාද? ඒ වගේ එකක් හරියටම ඒ දැතිරෝධය එකිනෙකට සෙට් උනේ නැත්නම් එහෙම මැෂින් එක, ඒ කියන්නේ එන්ජින් එක වැඩ කරන්නේ නැහැ. හරි. හිර වෙන්න පුළුවන්, අනම්මනම් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. හරි. දෙදරන්න පුළුවන්. ඒකින්ද මේ මැෂින් වල, ඒ කියන්නේ එන්ජින් වල තියෙන අර මේ දැතිරෝධ වගේ දේවල්. හරි. ඒ දශමයටම තියෙන්න ඕනේ. තේරුණාද? මිනිස්සුන්ට දශමයටම කරන්න බැරි හින්දා ඒ අපේ අවශ්‍යතාවය. හරි. පරිගණකයකට දෙනවා මෙන්න මෙහෙම තමයි මෙන්න මේක කැපෙන්න ඕනේ කියලා. හරි. ඒතරේ අපි දුන්න අවශ්‍යතාවය අනුව ඒ දැතිරෝධ කැපෙනවා නම්, හරි. ලියවන පට්ටල් හැදෙනවා නම්, හරි. ඒක සඳහා අපි භාවිතා කරන්නේ මොකක්ද? පරිගණක අංකිත පාලනය. අංක වලින් තමයි අපි පාලනය කිරීමක් කරන්නේ. පැහැදිලිද? හරි. ඔය කොටස් හතර තේරුණා නම් මට මෙසේජ් එකක් දාන්න. කැඩලා තියෙනවා අහන්න පුළුවන්. තමයි. කැඩලා තියෙනවා අහන්න පුළුවන්. නැත්නම් තේරුණා නම් මෙසේජ් එකක් දාන්න.
හරි. එහෙනම් බලාගන්න පුතේ. අපේ කැම්පස් එකේ කෙනෙකුට වෙච්ච එකේ නැති වෙලා කියලා පෝස්ට් එකක් ෂෙයා වුණා. එයා බෙල්ලට දාගෙන මැරලා. එන ආතලේ හිටපු මිනිස්සෙක් එහෙම කරයි කියලා කවදාවත් නෑ. හරි. හරි බලාගෙන පුතේ තියෙන ටියුට් එක මෙහෙම මුලින්ම හරි. ඵලදායීතාවයේ වර්ධනය කරගත හැකි නව නිෂ්පාදන තාක්ෂණ ශිල්පකම. හරි මාතෘකාව තියෙනවා. ඒක මුලින්ම කියනවා මහා පරිමාණ නිෂ්පාදන ආයතනවල මෙහෙයුම් කළමනාකරන ක්‍රියාවලිය වඩා කාර්යක්ෂම කර ගැනීමට යොදාගෙන පරිගණක තාක්ෂණ ක්‍රම කිහිපයකි. ඔන්න ක්‍රම කිහිපයක් තියෙනවා. හරි. ඒකේ මුලින්ම තියෙනවා පරිගණක ආධාරක නිර්මාණකරණය. හරි. පරිගණක ආධාරක නිර්මාණකරණය මම කියුවේ පරිගණක ආධාරක නිෂ්පාදනය CAM computer aided SIM. හරි computer integrated manufacturing. හරි. එස් තියෙනවා මේ පරිගණක අංකිත පාලනය computer numerical control. හරි. පරිගණක අංකිත පාලනය. තව තියෙන රොබෝ ක්‍රමය නම්‍යශීලී නිෂ්පාදන ක්‍රමය. ඒ දෙක සිලබස් එකෙන් පිට කරන දෙකක්. හරි. ඉස්සෙල්ලාම අපි පුතේ මේ ටික හතර කතා කරලා ඒ දෙක කතා කරමු. හරි. ඔක්කොම එකපාර ඔළුවට දාගෙන බැරි හින්දා. හරි. එහෙනම් පුතේ ඉස්සෙල්ලාම තියෙන පරිගණක ආධාරක නිර්මාණකරණය කියලා. හරි. හරි. මං හිතනවා ඔයාලට මතක ඇති පරිගණක ආධාරක නිර්මාණකරණය කිව්වේ මොකක්ද කියලා. මං කිව්වා පරිගණක තාක්ෂණය යොදාගෙන ප්‍රොඩක්ට් එකක් ඩිසයින් කරනවා නම් නැත්නම් නිෂ්පාදිතයක් නිර්මාණය කිරීම කරනවා නම් අපි ඒකට කියන්නේ පරිගණක ආධාරක නිර්මාණය කියලා. හරි. හරි ලියාගෙන ඉන්න මෙහෙම. ද්‍රව්‍ය සිම් එක දෙල දාලා විල මට අමතක රැගෙන්න. ඒකයි බොඳ වෙලා තියෙන්නේ මේ. බොඳ වෙලා වැඩි වගේ නම් මට පොඩ්ඩක් කියන්න මේ මං ඇහෙන්නේ නැහැ වගේ නම්. විනාඩි 10ක් වගේ යයි ටක් ගාලා ගන්න. හරි. හරි. ලියාගෙන ඉන්න. පරිගණක මෘදුකාංග භාවිතා කොට පරිගණක මෘදුකාංග භාවිතා කොට පරිගණක මෘදුකාංග භාවිතා කොට පරිගණක මෘදුකාංග භාවිතා කොට ගෙන කොටගෙන භාවිතා කොටගෙන භාණ්ඩ නිර්මාණය කිරීමයි භාණ්ඩ නිර්මාණය කිරීමයි භාණ්ඩ නිර්මාණය කිරීමයි හරි පුතේ තියෙන විස්තරය අපි බලමු හරි තියෙනවා මෙහෙම පරිගණක රූප සටහන් යොදා ගනිමින් නිෂ්පාදිත සැලසුම් කිරීම පරිගණක ආධාරක නිර්මාණකරණය ලෙස හැඳින්වේ හඳුන්වයි පරිගණක නිර්මාණ ශිල්පියා විසින් අදාළ පරිගණක වැඩසටහන උපයෝගී කර ගනිමින් භාණ්ඩ මෝස්තර සැකසීම කරනු ලබයි. කොලයක අඳින ලද රූ සටහනට වඩා විවිධ පැතිකඩ වලින් නැරඹිය හැකිවන පරිදි පරිගණක තිරයක නිර්මාණය කිරීම සිදු කළ හැකිය. පවත්නා නිෂ්පාදිත නවීකරණයට නව නිෂ්පාදිත නිර්මාණයට නිෂ්පාදිත පරීක්ෂාවට පරිගණක තාක්ෂණය යොදා ගැනීම කැට් ක්‍රමයේදී සිදුවේ. හරි.
නිෂ්පාදන ඉංජිනේරුවරු නිෂ්පාදිත ආකෘති නිර්මාණයට ඒවා විවිධ කෝණ වලින් විග්‍රහ කිරීමට CAD ක්‍රමය යොදාගෙන මම අර කියපු දේ දැන් කාර් එකක ආකෘතියක් හදනවා. හරි. එක එක පැති වලින් පේන්නේ කොහොමද කියලා කෙලින්ම පරිගණක තිරේම හරවලා බලන්න පුළුවන්. හරි. ඒ කියන්නේ මවුස් එකකින් එහාට මෙහාට කරකවලා කෙලින්ම බලන්න පුළුවන් කොහොමද මේ කාර් එකේ ඩිසයින් එක උඩින් පේන්නේ පැත්තෙන් පේන්නේ ඊට පස්සෙන් පේන්නේ කොහොමද කියලා බලන්න පුළුවන්. ඒකේ හින්දා තමයි පුතේ අලංකාරවත් මේ විවිධ ප්‍රොඩක්ට් හරි නැත්නම් භාණ්ඩ හදන්න පුළුවන් වෙලා තියෙන්නේ. හරි. මේ විදිහට පරිගණක තිරේ ඒ ආකෘතියෙන්ම හදන්න පුළුවන් කලින්. තේරුණාද? හරි. තියෙනවා මේ නිදසුන AutoCAD මගින් නිමාස් සැලසුම් කිරීම. ගුවන් යානා නිපදවන විශාල ආයතන ඇඳුම් මැසීමේ යෙදී සිටින ආයතන. ඔය ඇඳුම් වල ඩිසයින් එකත් පුතේ ඉස්සර කොළවල ලිව්වට දැන් කෙලින්ම ෆොටෝ එක ඒ කියන්නේ software එකෙන් හදනවා මෙන්න මේ විදිහට තමයි ටී-ෂර්ට් එක මහලා ඉවරනහම තියෙන්නේ කියලා. තේරුණාද? නෑ ඒකට අපි කියන්නේ පරිගණක ආධාරිත නිර්මාණකරණය කියලා. හරි. දෙක ලියා ගන්නකො. පුතේ මම දෙකේදී කිව්ව මෙහෙම දෙයක්. හරි. ප්‍රොඩක්ට් එකක් නිර්මාණය කිරීම සඳහා නැත්නම් මේ නිෂ්පාදනය සඳහා හරි නිර්මාණය මේ නිෂ්පාදනය සඳහා පරිගණක තාක්ෂණය භාවිතා කරනවා නම් අපි කියන්නේ පරිගණක ආධාරක නිෂ්පාදනය කියලා. හරි ලියාගන්න මෙහෙම. නිෂ්පාදිත නිෂ්පාදනයට පරිගණක යොදා ගැනීමේ නිෂ්පාදිත නිෂ්පාදනයට පරිගණක යොදා ගැනීමේ ක්‍රමය. පරිගණක යොදා ගැනීමේ ක්‍රමය. පරිගණක යොදා ගැනීමේ ක්‍රමය. හරි. පුතේ එක පහළ දිනවා මෙහෙම. හරි. නිෂ්පාදන ක්‍රියාවලිය කළමනාකරණයට පරිගණක වැඩසටහන් යොදා ගැනීමේ ක්‍රමයයි. බොහෝ විට ප්‍රවාහ නිෂ්පාදනයේදී ප්‍රවාහ නිෂ්පාදන ක්‍රමයේදී මෙම ක්‍රමය භාවිතා කරයි. පුතේ මතක ප්‍රවාහ නිෂ්පාදනය කියලා එකක් කිව්වා මම අර මේ එකම භාණ්ඩයක් එක වගේම භාණ්ඩයක් එක දිගට හදනවා කියලා. හරි. අපි නිෂ්පාදන ක්‍රම හතරක් කතා කරේ. හරි. කාර්ය නිෂ්පාදනය, කාන් නිෂ්පාදනය, ප්‍රවාහ නිෂ්පාදන, ක්‍රියාවලි නිෂ්පාදනය කියලා. අපි ප්‍රවාහ නිෂ්පාදනය කියවර මේ බීම් බෝතල් එහෙම වැඩේ එකම දෙයක් තමයි හැමදාම අකන්න වෙන්නේ. හරි. අන්න ඒ වගේ නිෂ්පාදන ක්‍රමයක් නම් ව්‍යාපාරයේ තියෙන්නේ පරිගණක ආධාරිත නිෂ්පාදනය වඩා යෝග්‍ය වෙනවා. මොකද මැෂින් ඔක්කොම කම්පියුටර් වලින් වැඩ කරන විදිහට හදන්න පුළුවන් හින්දා. හරි. ආපහු විස්තරය බලන්නකෝ. නිෂ්පාදන ක්‍රියාවලිය කළමනාකරණයට පරිගණක වැඩසටහන් යොදා ගැනීමේ ක්‍රමයයි. පුතේ හයිලයිට් කරන්න ඕනේ මේ. ඕකේ මේ ටික. නිෂ්පාදන ක්‍රියාවලිය කළමනාකරණයට කියන එක. නිෂ්පාදන ක්‍රියාවලිය කළමනාකරණයට. නිෂ්පාදන ක්‍රියාවලිය කළමනාකරණයට. යමලි. ඕනේ. මෙලන ගන්නවා. අනම බදල් අපි ගෙදරට යන මේකේ ඔය දැන් පොතන එක නම් පැත්තෙන් මම දීලා ඇවිල්ලා ඉස්සෙල්ලා දෙන්නේ. ඒකට මම මොකක්ද කියන්නේ ඉන්නට. ඔව්. කියන්නේ මොකක්ද කියන්නේ? මේ මමට පොඩ ගන්නද? හරි. ළමයි පොඩ්ඩක් බලන්න පහළ දෙනවා මේ බොහෝ විට ප්‍රවාහ නිෂ්පාදන ක්‍රමයේදී මෙම ක්‍රමය භාවිතා කරයි. විවිධ කැම් පද්ධති මගින් නිමවුම් වැඩි වේ. වේගවත් වේ නිරවද්‍යභාවය තහවුරු වේ. ඒ කියන්නේ පුතේ සාමාන්‍යයෙන් පරිගණක යොදාගෙන අපි නිෂ්පාදන කටයුතු කරනවා නම් ඇත්තටම නිෂ්පාදන ධාරිතාව වැඩි වෙනවා. හරි. ඒ වගේම වැඩි වේගවත් වෙනවා. ඒ වගේම
වැරදි වෙනවා අඩුයි. හරි. ඒක තමයි උතන තියෙන්නේ. හරි. නිදසුනක් තියෙනවා මෝටර් නිෂ්පාදනයේදී මෙන්ම අලුත් වැඩියා කටයුතු වලදී භාවිතා කිරීම. හරි. සාමාන්‍යව ඔක භාවිතා කරන්න පුළුවන් අවස්ථා දෙකක් තමයි දීලා තියෙන්නේ. හරි. හරි. මම හිතන්නේ ගැටලුවක් නැහැ කියලා මම ඉස්සරහට යනවා. හරි. හරි. පරිගණක සමුදාය නිෂ්පාදන ඊළඟ එක. හරි. හරි. මම කියපු අර නිෂ්පාදනය සහ නිර්මාණය සහ නිෂ්පාදනය දෙකම පරිගණක ආධාර කරගෙන කරනවා නම් අපි ඒකට කියනවා පරිගණක ආධාරක පරිගණක සමුදාය නිෂ්පාදනයක් කියලා. හරි. ඉස්සරහම එහෙම ලියාගමුකෝ. පරිගණක සමුදාය නිෂ්පාදනය කියන එකද? නිෂ්පාදන නිර්මාණය කිරීමට නිෂ්පාදිත නිර්මාණය කිරීමට නිෂ්පාදිත නිර්මාණය කිරීමට නිෂ්පාදිත නිර්මාණය කිරීමටත් කමාවක් නිෂ්ක්‍රියාවලිය කළමනාකරණයටත් නිෂ්පාදන ක්‍රියාවලිය කළමනාකරණයටත් පරිගණක යොදා ගැනීමේ ක්‍රමයයි. පරිගණක යොදා ගැනීමේ ක්‍රමයයි. පරිගණක යොදා ගැනීමේ ක්‍රමයයි. හරි. පුතේ පහළ තියෙනවා මෙහෙම. හරි. එනම් නිෂ්පාදන ක්‍රියාවලිය සංවර්ධනය කිරීම හා පාලනය කිරීම සඳහා යොදා ගනු ලබන පරිගණක තාක්ෂණික ශිල්ප ක්‍රමයයි. මෙය CAD සහ CAM යන දෙකෙහි එකතුවයි. මෙම ක්‍රමය මගින් පුද්ගලයෙකුට වුවද කර්මාන්තශාලාවක් නියාමනය කළ හැකියාව ඇත. හරි. කර්මාන්තශාලාවක් නියාමනය කළ හැකියාව ඇත. හරි. ඒ කියන්නේ පුතේ අහන්නකෝ මේ මට මෙහෙම කරනවද? පොඩි ප්‍රශ්නයක් තියෙන මගේ පැත්තෙන් වෙන්න ඕනේ. මට විනාඩි 15ක් දෙන්න මේ. මම ටැග් ගාලා රවුටර් අරන් එන්න. හරි.